පාන් පිටි ලුණුයි කලවම් කරපු රොටියක් කලා වතුර ටිකක් බීලා වැඩ කරන සුවහසක් ගෘහ සේවිකාවන් මේ මැද ප්‍රතික රටවල ඉන්නේ. ඉතින් එහෙම වැඩ කරන ගෘහ සේවිකාවන්ට තමන්ගේ ස්වාමි පුරුෂයන් ලංකාවේ බොහෝම කතා කියනවා මම අහලා තියෙනවා. මේ කතාව ඒ ගැන බලලා කෙනෙකුට බලන්න ෂෙයා කරන්න පුළුවන් නම් වටිනවා කියලා මම හිතනවා. අහන්න මේ කතාව. ලංකාවෙන් ගෘහ සේවිකාවක් මේ රටවලට එන්නේ ගොඩාක් හිතේ බලාපොරොත්තු තියාගෙන. ඉතින් ඒ බලාපොරොත්තු ගොඩාක් පොදි බැඳගෙන එන ගමනේ ආවන් පස්සේ ගොඩාක් කරදරවලට පීඩනවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි කාන්තාවක් කෙල්ලක් ළඟට ගන්නේ කසාද බඳින්නේ පිරිමියෙක් විදිහට වෙන තැනකට ගිහිල්ලා හම්බ කරවගෙන එන ගෑණිකින් ජීවත් වෙන්න නෙවෙයි. හැබැයි අසරණ අහිංසක අම්මා තාත්තා ගාව හිටපු දරුවියක් තමන්ගේ සාහයට අරගෙන එයා ගෑණියෙක් කරලා දරුවෝ හදලා ඊට පස්සේ ඒ ගෑණි රට යවනවා. ඒ ගෑණිගෙන් කණ්ඩ හම්බ කරගෙන ඊට පස්සේ ඒ ගෑණි එවන එකෙන්ම තව ගෑනු ළඟටත් ගිහිල්ලා ඊට පස්සේ මේ ගෑණින්ට අර රට ආපු ගෑණින්ට කතා හදන පිරිමි මේ සමාජයේ මං ඕන තරම් දැකලා තියෙනවා. ඉතින් ඒ ගැන තමයි මේ කතා කරන්නේ. TikTok කරනවා කියනවා, යාළුවෝ ඉන්නවා කියනවා, යාළුවලා ඉන්නවා, මිනිස්සු ඉන්නවා කියනවා. මේක අහන්න. මේ රටවල වැඩ කරන ගෑනු කට්ටිය මේ ගෘහ සේවිකාවෝ අප්‍රමාණ දුකක් වේදනාවක් විඳින්නේ මේ රටවල. උදේ පාන්දර 5ට නැගිට්ටාම රෑ 12 1 වෙනකම් වැඩ කරන අවස්ථා තියෙනවා. උදේ 11ට නැගිට්ටොත් රෑ 2 වෙනකම් වැඩ කරන අවස්ථා තියෙනවා. හැබැයි ඒ අතරේ සමහරවට කන්නවත් නැහැ. ලුණුයි පිටි දාපු රොටියක් විතරක් කාලා වතුර ටිකක් බීලා මුළු දවසම වැඩ කරන පුරුෂිකාවෝ මේ රටවල ඉන්නවා අප්‍රමාණව. 100ට එකක් දෙකක් තමයි ඉන්නේ බොහොම සුව පහසුවට වැඩ ටික කරගෙන ඉන්න අය. හැබැයි මාසෙම වැඩ කරලා තමන් ගැන හිතන්නේ නැතුව ගන්න පඩිය සම්පූර්ණයක් තමන්ගේ දරුවන්ට ස්වාමියාට යවලා නැවතත් පහෝදා ඉඳලා අර සුපුරුදු රාජකාරියම කරගෙන ඉන්නවා. හැබැයි ඒ පඩියත් ඒ මිනිස්සු අරගෙන තවත් කතාත් හදලා ගෑනුන්ටත් දීලා තව ගෑනු ළඟටත් ගිහිල්ලා කතා හදන පිරිමි අද සමාජයේ ඕන තරම් ඉන්නවා. මම දැකලා තියෙනවා. එහෙම කරන්න එපා. මොකද ඔයාලා කෙල්ලක් ගත්තේ මොකටද? ප්‍රථම රාජකාරිය තමයි සංසර්ගයටනේ. සංසර්ගයට තමයි කෙල්ලක් ගන්න. නැත්තම් බත්තු යාන කණ්ඩවත්, එදි හොද ගණ්ඩවත්, වලං හොදන්නවත්, ඇඳ හරි ගස ගණ්ඩවත්, ගෙදර මිදුලතු ගන්නවත් නෙමෙයි ගන්නෙ. කෙල්ලක් ගන්නේ එකිනෙකාගේ තියෙන හෝමෝන ක්‍රියාකාරීත්වයත් එක එක උපතින් වෙන දෙයක්. සත්වය හැමෝටම පොදුයි. සංසර්ගයට තමයි කෙල්ලක් ළඟට ගන්නෙ. කොල්ලෙක් කෙල්ලෙක් ළඟට යන්නේත්, කෙල්ලක් කොල්ලෙක් ළඟට එන්නේත් සංසර්ගයට තමයි. සංසර්ගයෙන් පස්සේ තමයි දරුවෝ හැදෙන්නේ. ඒක වෙනම කාරණාවක්. හැබැයි ඊට පස්සේ දරුවෝ හැදුවන් පස්සේ ඒ මිනිස්සු දරුවෝ රැකවලා ගන්න බැරුව රට එවනවා කියන්නේ එතනත් පිරිමින්ගේ කොන්ද පණ නැතිකම. පිරිමින්ගේ කොන්ද පණ නැතිකම තමයි රට එවන්නේ. ගෙදර ගෑණි තියලා කණ්ඩ බොණ්ඩ වෙන්න බැරි නම් ගෑනු ගන්න එපා. අරක කෙලින් වුණාට ගෑනු ගන්න එපා. මොකද ඊට පස්සේ ගෑනු පව්. ගෑනු කියන්නේ වැඩ කරන්න හැදිච්ච જાතියක් නෙවෙයි. කොන්ද පණ ඇති පිරිමියෙක් විතර ගෑණියක් ගත්තා නම් අහවල් දේ කරන්න ගෑණි ගත්තා නම් ඒ දේ කරගෙන ගෑණිට කණ්ඩ බොණ්ඩ ටික දීගෙන දරුවෝ හැදුවා නම් දරුවන්ට කණ්ඩ බොණ්ඩ ටික දීගෙන ගෑනු ගෙදර තියාගනින්න. රට එවන්න එපා. මේ රජයේ රස්සාවක් ලංකාවේ රස්සාවක් ලංකාව ඇතුළේ රස්සාවක් කරනවා නම් කමක් නැහැ. නමුත් උඹලට සැකයි නම් ගෑණිගෙන් හම්බ කරන කණ්ඩත් ඕනේ, ගෑණිට කතා හදන්නත් ඕනේ, පද හදන්නත් ඕනේ. අර පීඩනේ ඔළුවේ තියෙන පීඩනේ දරා ගන්න බැරුව ඒ පීඩනේ පිටකරන්න TikTok එකක් කරා කියලා, Facebook එකේ හිටියා කියලා කතා හදන්න එපා. අමන පිරිමිනේ. උඹලට කොන්ද පණ තියනවාද කියන එකත් සැකයි. මොකද ගෑණියෙක් අරගෙන කණ්ඩ බොණ්ඩ දෙන්න බැයි නම් ගෑණි දුක් විඳලා එන එකෙන් හම්බ කර එකෙන් කන කාලා බීලා සැපට ඉන්නව නම් හවස් වෙනකොට ගහන්න කරගන්න ඕනේ වටයත් කරගෙන තවත් අනිත් ඒවා දේවල් උත් උනන් ඒවත් කරගෙන ඉන්නව නම් ඉන්නක මං ගෑනුන්ටත් කතා හදනව නම් උඹලා ගෑනු ගන්න එපා. ඊට පස්සේ තවත් ගන්න ඉන්නේ උන් දැන් ගත්තුන් අරන් ඉවරනේ. ගන්න ඉන්නේ උන් උඹලට කණ්ඩ දෙන්න පුළුවන් නම් ළමයි හදලා ළමයින්ට කණ්ඩ දෙන්න පුළුවන් නම් විතරක් ගෑනු ගනින්න. මොකද අහිංසක ගෑනු පව් ගුටි කන අවස්ථා තියෙනවා. නිල් වෙනකන් ඇඟ නිල් වෙනකන් ගුටි කාපු අවස්ථා තියෙනවා. එහෙම ඒවා අපි අහලා තිනවා, දැකලා තිනවා. ඒ හින්දා එහෙම කරන්න එපා. ගෑනුන්ට කතා හදන්න එපා. ඒ විදිහට රට ආපු ගෑනුන්ට කණ්ඩ දෙන්න පුළුවන් නම් විතරක් ගෑනු ගනිල්ලා මචන්ලා. හරිද?